150 ඕනේ. මේක ළඟින් බැවිලා තියෙන බෑග් එක පෙන්නන්නේ නැහැ කියපුවා. එක් කරන්න දෙන්නේ නැහැ මේක. ඔයාගේ පර්ස් එකේ මොනවද තිබ්බේ? හරි. දැන් ඔයාගේ පර්ස් එකේ පාට කියන්න මට. උරු පාට පර්ස් එක. බලන්න මේ පර්ස් එක වගේ තියෙන්නේ. බලන්න ඕකේ ඔක්කොම දේවල් වගේ තියනවාද කියලා. තවඩේ මල්ලිට ගහනවා. මේ බස් එක මට ඇවිදලා ගෙනත් දුන්නේ ඕගොල්ලෝ වගේ උන්නේ සමාජික වැදගත් කාටද ඔය වාදය තියෙනවද කියලා. බස් එක වැටෙන කම්මේ. මොකටද ඒව අල්ලගෙන නිලධාරියෙක් විදියට මහා ජනතාවගේ ජීවිත හා දේපල ආරක්ෂා කරන්න අපි බැඳලා ඉන්නා වගේම හැබැයි ඕගොල්ලෝ සතු බඩු බාහිර ආදී වටිනා දේපල රැක ගැනීමට ඒ ගැන සැලකිලිමත් වීමට ඔබ සතු යුතුයකමකුත් තියෙනවා කියලා මතක තියාගන්න. හොඳයි. බොහොම ස්තුතියි. ඕගොල්ලෝ මෙතෙක් වෙලා බලාගෙන ඉන්නේ මේ පොලිස් මාධ්‍යම කොට්ටාසේ වීදි නාට්‍ය කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද වීදි නාට්‍ය මේ පොලිස් නිලධාරිනියක් මෙයා පොලිස් නිලධාරියෙක් හොරෙක් නෙමෙයි. අපිට දෙන්න ඕන පණිවිඩය මේකයි. අපි ඕගොල්ලෝ එක්රැස් කරගන්න ඕන ඉඳ තමයි මේ වගේ නාට්‍යයක් මගින් මේ ඉදිරිපත් කරන්න හිතුවේ. නැතුව දේශනයක් දෙන්න කිව්වොත් ඕගොල්ලෝ එක්රැස් කරගන්න අමාරු හින්දා අපිට දෙන්න ඕන පණිවිඩය මේකයි. ඕගොල්ලෝ සතු බඩු බාහිර ආදී රැක ගන්න. මේ වැඩ කපන්නන්, ඉක්මනට කසන්නන් මේ වැඩි මේ කාලේ මේ පිටකොටුවේ තමන්ගේ පර්ස් එක ෆෝන් එක රැක ගන්න හරි අමාරුයි. ඒක ගැන සැලකිලිමත් වෙන්න අපිට දෙන්න තිය යුතු පණිවිඩය ඒකයි. ඒකින් දිගට වෙන ෆැමිලි සංඛ්‍යාව වැඩි හින්දා ඒකයි අපි මේ සම්බන්ධයෙන් ඔයගොල්ලෝ දැන්වත් ගන්න මේ වීදි නාට්‍යයක් තෝරගන්න ඔයගොල්ලෝ එක්ස්ප්‍රෙස් කරගන්න පහසු වෙන්න. ඒකින්ද ඔයගොල්ලෝගේ වටිනා බඩු බාහිරයෙන් රැක ගන්න උනන්දු වන්න. ඒක තමයි අපි කරපු කාර්යයේ සාර්ථකත්වය ලබන්නේ. ඒක තමයි. අද දවසේ හෝ දැන් හරි අපි වටේ ඉන්නේ ගහන ගහන. අද දවසේ හෝ ඔයගොල්ලෝ එක්කෙනෙක් හරි ඒක රැකගත්තොත් ඒක තමයි අපිට අවශ්‍ය. ඒ තමයි අපිට තියෙන පණිවිඩය. කොහොමද තුදී? අනේ මම මල්ලි. මේ මල්ලි අපිට මේ මාත්‍ර අපිට නැත්ත එක කියලා නේ. ආපොටෙන් ගහන්න. අපි දන්නේ නාට්‍යයක් කියලා. ඒ ඔක්කොම පොලිසිය කට්ටියද? ඔක්කොම පොලිසිය. වර. ඉතින් ඒක YouTube එකේ වැටෙනවා.